ගිරිමානන්ද සූත්‍රයේ හතරවන සංඥාව ආදීනව සංඥාව මෙනෙහි කරමු. අනිච්ච සංඥාවත් අනාත්ම සංඥාවත් අසුභ සංඥාවත් වැඩිමින් දියුණුවන ප්‍රඥා ඇසින් යුතුව ආදීනව සංඥාව මෙනෙහි කරන්නට අපි උත්සාහ කරමු. බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව සහිතයි. මේ කයේ විවිධ ආබාධ හට ගන්නවා. ඇස් රෝග, කන් රෝග, නාසයේ රෝග, දිවේ රෝග, ශරීරයේ රෝග, හිසේ රෝග, කනෙහි රෝග, මුවේ රෝග, දත්වල රෝග, කාස, ශ්වාසය, පීනස, දහදිය, ජරාව, කණ්ඩ රෝග, මුච්ඡා, අතිසාරය, චූල, කොලරා රෝග, කුෂ්ඨ, ගෙඩි, ලාදුරු, ක්ෂය රෝග, අපස්මාර රෝග, දද, කැසීම්, කුෂ්ඨ, රබසා රෝග, කුෂ්ඨ, රත්පිත, දියවැඩියා, පක්ෂාඝාත, පිළිකා, ගෙඩි, වාපිත්සෙම් නිසා හටගන්නා රෝග, ඍතු විපර්යාස නිසා හටගන්නා රෝග, උපක්‍රම නිසා හටගන්නා රෝග, කර්ම විපාක නිසා හටගන්නා රෝග, උෂ්ණ සීතල බඩගින්න පිපාසය, මල මුත්‍ර පහ කිරීමට අවශ්‍ය වීම යන ඊනානා ප්‍රකාර මේ ලෙඩ ආදී මේ කයෙහි උපදිනවා. මෙසේ මේ කයෙහි ඒ ආදීනවය මෙනෙහි කරමින් මේ ආදීනව සංඥාව වඩමින් කය සිත සංසිඳෙන්නට ඉඩ හරිමු. කය සිත සූපත් වෙන්නට ඉඩ හරිමු.